ඔන්න අද ඔක්තෝම්බර් 4 වෙනිදා මම හදන්නේ ඔයාලවත් එක්කගෙන නුවර යන්න. එහෙනම් එන්නකෝ නුවර යන්න මාත් එක්ක. හරියටම උදේ 6:00 වෙද්දී මම කොටුව ස්ටේෂන් එකට ආවා. දැන් ඇවිල්ලා මම බලාගෙන ඉන්නවා මගේ යාළුවා එනකම්. Good morning. මම මේ මාස් දාලා තියෙන උදේ පාන්දර නිදිමත ඉන්න නිසා මේ කොටුව ස්ටේෂන් එකේ ඉන්නේ. තව ටිකකින් යාළුවා ආවම මම පෙන්නනවා. බයි. හරියටම උදේ 7 වෙද්දි කොටුවෙන් පිටත් වුණත් අපිට මොකද උනේ බලන්නකෝ. ගම්පහනේ මොකක්ද උනේ අපිට දැන් මොකක්ද අපි දැනගෙන හිටියේ නෑ කලින් ෆස්ට් ටයිම් යන්නේ ඉන්ටර්සිටියේ නෝමල් මේ ටිකට් එක යන්න බෑ කියලා. දැන් පැයක් ඉන්න වෙනවා. කොහොම හරි ගම්පහෙන් බහින්න වුණා. දැන් ඉතින් ගම්පහ බහැලා මේ වෙලාවේ නම් මට ඇත්තටම ආයෙ හැරිලා ගෙදර යන්න හිතලා හිටියේ. ඉතින් 9 පා වෙනකන් ගම්පහ ස්ටේෂන් එක. මම මේ ෆෝන් එක මූණ ළඟට බදලා. දැන් ඉතින් අපි ඉමු ඊළඟ ට්‍රේන් එක එනකම්. කොහොම හරි ඔය කොයිද ඔය බලන්නේ? මූණ දිහා බලපල්ලා තොපිත් අනේ මන් දන්නේ. කොහොම හරි දැන් ඉතින් මේ ඉන්නවා ඊළඟ ට්‍රේන් එක එනකම්. ඊළඟ ට්‍රේන් එක ආවහම අපිට මොකද උනේ කියලා බලන්නකෝ. ඔයාලා කලබල වෙන්න එපා. තව ඉන්න ඕන ට්‍රේන් එක එනවා. මේ විදිහට පරවියොත් බල ඉන්නකොට ඔන්න ආව ට්‍රේන් එක. බුදු සන්තෝ මේකේ හිටපු සෙනඟ දැකලා මම කිව්වා මට නම් ওই ට්‍රේන් එකේ යන්න බෑ කියලා. ට්‍රිප් එකක් යන්න කියලා ගිහිල්ලා ජීවිත අවදානමක් ගන්න බෑනේ. මාත් ඉතින් බයයි. දැන් මේ ගම්පහ ස්ටේෂන් එකේ හිටියා බලාගෙන එක ට්‍රේන් එකක් ආවා. ඊට පස්සේ ඒක යන්න බෑ දැක්කනේ කට්ටිය යන විදිය. දැන් ඉතින් මේ කල්පනා කරලා බස් ස්ටෑන්ඩ් එකට යනවා බස් එකක් ගන්න මහනුවරට. දැන් ඉතින් බස් එකක් හොයාගෙන යන්න ස්ටේෂන් එකෙන් එළියටත් ගිහිල්ලා ආයෙත් හැරිලාවා 10යි ගානකට ට්‍රේන් එකක් තියෙනවා කියලා. මේ දැන් අපි යන්නේ ට්‍රේන් එකේ. කොහොම හරි මේකෙත් අපිට මහනුවරටම යන්න හම්බුනේ නෑ. අපිට පේරාදෙනියෙන් බැහැලා තමයි යන්න උනේ මහනුවරට. කොහොමත් හරි අද කියන්නේ කියපු දවස හරිද? ඇත්තරම ට්‍රැක පැනපු දවසක් ට්‍රේන් එකට ස්ටේෂන් එක පහුවෙලා ගිහිල්ලා ආපස්සට ස්ටේෂන් එකට එන්න වුණා. අයියෝ කියලා වැඩක් නෑ මරු ට්‍රිප් එක. කොහොම හරි අපි දැන් පේරාදෙණිය ස්ටේෂන් එකෙන් බැහැලා මේ ඇවිදගෙන යනවා. හරිද? එන්නකෝ එහෙනම් ඉතින් ඊටු ටිකක් බලන්න. මේ අපිට නුවරටම යන්න බැරි නිසා ආපු ට්‍රේන් එකේ අපි දැන් පේරාදෙනියෙන් බැස්සේ. පේරාදෙනියෙන් බැහැලා දැන් මේ පයින් යනවා ඉස්සරහට ගිහිල්ලා එතනින් ගන්න ඕන බස් එක අරගෙන අපි දැන් හිතාගෙන ඉන්න නම් සහස්සු වෙන ගාවට ගිහිල්ලා එතන හෙලබොචුන් එකෙන් මොනවා හරි කාලා තැනට යන්න. කොහොම හරි ස්ටේෂන් එකෙන් එළියට බැහැලා ටික දුරක් ඇවිදගෙන යනකොට අපිට බස් එකක් හම්බුණා. මහනුවර පැණිදෙනිය බස් එක තියෙනවා. දැන් අපි ඒකට නැගලා මහනුවරට යන්න හදන්නේ. ඔක්කොටම කලින් කියන්නම්කෝ බස් එකට ගියා 55ක් එක්කෙනෙක්ට. කොහොම හරි අයියෝ බස් එකේ නැගලා මේ පාලම පහ වුණාට පස්සේ කැම්පස් එක මම හිතන්නේ කැම්පස් එක හරියේ ඉඳලා හරියටම පැයයි විනාඩි 45කට වැඩිය ගියා නුවරට යන්න. දැන් ඉතින් මේ නුවරින් බැහැලා ඇවිදගෙන යනවා සහස්සුවනට. සහස්සුවන මම කලින් පාරක් ගියා රෑක. ඒක මතකෙන් මේ ඔළුවෙන් හිටගෙන ඉන්නව නම් ගණන් ගන්න එපා. අනේ මට එඩිට් කරන්න බෑ කම්මැලි අප්පා.
ඔන්න හාහා පුරා කියලා නුවරට ඇවිල්ලා පළවෙනි කෑම වේල ගන්න දැන් තමයි. හරිද සහස්සු වෙන හෙළබොජුන් එකෙන් මම නම් ගත්තේ මශ්රූම් මොකද්ද සමෝසද මොකක්ද එකකුයි තෝස එකකුයි. යාළුව ගත්තා එයාට බත් කන්න ඕන කියලා බත් එකක්. දැන් ඉතින් එයා මේක ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා ඒවට ඉතින් මුකුත් කියන්න බෑ මාත් අනිත් පැත්තෙන් වීඩියෝ කරනවානේ. මේ විදිහට සහස්සු වෙනත් බලබල එද්දි තමයි මට මරු දෙයක් මතක් වුණේ. සහස්සු වෙන ඉන්නේ මේ කරුමෙට මගේ ටවල් එකේ නමදගුණා දැන් ටවල් එකක් ගන්න යන්න ඕන කොහෙට හරි. අයියෝ ඉතින් ට්‍රිප් පැත්තක දාලා අපි ගියා ටවල් එකක් ගන්න. ඊට පස්සේ කෙලින්ම අපි ඉන්න තැනට ගිහිල්ලා හවස් වෙලා අපි කෙලින්ම ආවා කෝවිලට යන්න. එදා කෝවිලේ ලොකු උත්සවයක්. මේ තියෙන්නේ මහනුවර කටු කැලේ මට මතක විදිහට කටු කැලේ පිල්ලයාර් කෝවිල් එක තමයි මේ තියෙන්නේ. අපි දැන් වැස්සෙම කෝවිලටත් ගියා. කෝවිල ඇතුලේ ලොකු පූජාවක්. මම පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඒ ටික බලන්නකෝ ඔයගොල්ලෝ. කොහොම හරි ඔය විදිහට කෝවිලටත් වැඳලා කෝවිලට වැඳලා නෙවෙයි කෝවිලේ වැඳලා කරලා අපි පිටත් වුණා නුවර වටේ පොඩ්ඩක් ඇවිදින්න. නුවර වටේ කියන්නේ ටවුන් එකේ ඇවිදින්න. දැන් කෝවිල් ගියා. කෝවිල් ගිහිල්ලා කෝවිලේ පූජාවක් හරිද? මම පොඩි වීඩියෝ කෑලි ටිකක් ගත්තා. ඒ ටිකත් මම දාන්න. අපි කෝවිල් ගියා. දැන් වහිනවා හොඳටම මෙහි නුවරට. මේ මමයි යාළුවයි දැන් මේ යාළුවට මාලිගාව අපි යන්න ඕනේ නෑලු හෙට උදේම යමුලු. ඒක නිසා දැන් අපි මේ KCC එක පැත්තට ගිහිල්ලා පොඩක් ඇවිදලා කරලා එන්න තමයි බැලුවේ. දැන් ඉතින් මට කෝවිල් ගිහිල්ලා අර ට්‍රැවල් වයිබ් එක වැදිලා තියෙන්නේ. හරිද? ඕන දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. දෙමලෙන් කතා කරා විතරයි කොල්ල දිව්වා. නෑ කියන්න එපා. වෙන මොකද කියන්නේ? දැන් ඉතින් එතන කෝවිල ගාවේ ඉඳලා අපි පයින් ආවා ක්වීන්ස් එක ගාවට ඇවිදගෙන. පයින් ආව ඇවිදගෙන දෙකම එකයිනේ. මේ අහන්නකෝ ඔයාලට කියන්න ඕන මම මේ සින්දු දාලා එහෙම නැති එක මේ මුකුත් හිතන්න එපා. මට කම්මැලි යන්නේ සින්දු දාන්න. සින්දු දැම්මම ලස්සනට තියෙයි මට කම්මැලි සින්දු දාන්න. දැන් ඉතින් මේ කියව යන ගමන් මොකක්ද කරුවල නිසා මං අරයට කියන ෆ්ලෑෂ් ඔන් කරන්න කියලා. බලද්දි මගේ ෆෝන් එකේ චාර්ජ් 10යි. ෆ්ලෑෂ් ඔන් වෙන්නෙත් නෑ. කොහොම හරි අපි මෙතන ඉඳලා කොහෙවත් ගියේ නෑ කැන්ඩෝස් ගියේ නෑ කැන්ඩෝස් එක වහලා ළමයි. අපි ඊට පස්සේ අවශ්‍ය බඩු වගේක් තිබුණා කීල්ස් එකට කීල්ස් නෙමෙයි ෆුඩ් සිටි එකට ඇගිහිල්ලා එතනින් මේ බඩු ටිකත් අරගෙන කෙලිම එළියට ආවට පස්සේ අපේ ලයොත් අයියා කිව්වා සැටර්ඩේ මාකට් එකක් තියෙනවා ඒක බලන්න යන්න කියලා. දැන් මේ ඉතින් ලයොත් අයියා ගැන වර්ණනාවක් කරනවා. ඒවා ඉතින් අදාළ නෑ මට තිස්සුවනේ. ආගෙන කියනවා. කොහොම හරි අපි ආවා ඒ මාකට් එක බලන්න. හැම කියන්නේ සැටර්ඩේ වලම රෑ 12 වෙනකම් මාකට් එකක් තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ ටික බලද්දි තමයි තේරෙන්නේ මං හරියට වීඩියෝ කරන්න පුරුදු වෙන්න ඕනේ කියලා. කට විතරයිනේ බම් මගේ පේන්නේ. ඊය බා කෙල්ලොන්ගේ නංගිට අරන් දෙන්න බා. නැහැ නෑ එහෙම කියහ. කෙල්ලෙක් ඉන්නේ. ඕ. කෙල්ලෙක් කියයි හරි මේ දුක ශෝකේ ප්‍රකාශ කරන්න එපා මෙතන ඇවිල්ලා. කතර යන්න ඕන අවුල් කැත් මොකද්ද කියන්නේ කිය කතාව. කොහොම හරි ඇවිද එද්දී එතන මාරම සුවඳයි ළමයි. එතන පර්ෆියුම්ස් එවෙලේ හදලා දෙනවා මම හිතන්නේ. එතන හරිම සුවඳයි. කොහොම හරි ඉස්සරහට ඇවිදගෙන ඉති මෙයාට කේක් ඕනේ කිව්වා. අර පොට් කේක් එක. ඊට පස්සේ අපි එතනින් පොට් කේක් එකකුත් අරගෙන මේ වගේ බන් තිබිලා අපි දෙන්න බන් දෙකක් ගත්තා. ඩිනර් එකට ගත්ත ඉතින් ওই බන් දෙක විතරයි. ඔන්න එදා මේ මාකට් එකට ආපු කට්ටියට බලාගන්න හම්බුණා මේ විදිහට රූකඩ සංදර්ශනයක්. මත් පළවෙනි පාරට දැක්කේ.
ඊට පස්සේ අපි හරියටම වෙලා මම හිතන්නේ 9ට විතර අපි ආව KCC එකට. ඊට පස්සේ අපි ෆුඩ් කෝට් එකට ගියා මොනහරි රීෆ්‍රෙෂ් වෙන්න දෙයක් ගන්න ඕන නිසා. හිතනත් ඉතින් මගේ කට විතරනේ පේන්නේ. මාරු vlog කිරිලි. Oh my god, මෙයාගේ ඉංග්‍රීසි බලන්නකො සෝ පෝෂානේ මල විකාර මුංගේ. මං කියන එක ඇහෙනවද මේ කාඩ් එක පංච් කරලා බිල් කරලා ඒ කාඩ් එකේ මං දැන් QR එකට තමයි මේ බිල් එක ඒ කියන්නේ amount එක එන්නේ. එතකොට මේ තියෙන්නේ අපි ගත්තු ඩ්‍රින්ක්ස්. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ඉන්නේ මගේ යාළුවා නිවෙන්. මූත් එක තමයි මම ගියේ. මෙයා ඉතින් මේ ලැජ්ජාව. ඊට පස්සේ අපි ටිකක් වෙලා ඉඳලා ගියා නවතින තැනට. උදේ 6 වෙද්දී මාලිගාව ගාවට එන්න හිටපු අපි අන්තිමේට වැස්ස නිසා ආවේ 8:00 පහු වෙලා. good morning ළමයි. අපි දළදා මාලිගාවේ ආවා. මේ ඔයාලා දන්නේ නැත්නම් මම කියන්නේ මෙතන තැනක් තියෙනවා බෑග් තියන්න. දන්නේ නැත්නම් කියන්නේ මෙහෙමයි. ඇත්තටම ඔයාලා දන්නවා කියලා මම දන්නවා. මම දැනගත්තේ එදා තමයි පළවෙනි වතාවට. අපි ඒ වෙලාවේ යද්දී වැඩිය සෙනග හිටියෙත් නැහැ. කොහොම හරි අපි ඇවිදගෙන ගියා ඉස්සරහට. ඔන්න අපි ගිය වෙලේම මෙන්න මෙයත් ඇවිල්ලා හිටියා දළදා වහන්සේ වැඳගන්න. කොහොම හරි එයාවත් බලාගෙන අපි ගියා මාලිගාව ඇතුළට. මට නම් ඉතින් ඇත්තටම මෙතන පඩියෙන් ඇතුළට අඩිය තියපු වෙලාවෙ ඉඳලා දැනිච්ච දේ ආයෙත් දැනෙනවා. මට ආයෙ යන්න හිතෙනවා මාලිගාවට ගිහිල්ලා වැඳලා එන්න. ඇත්තටම මගේ ජීවිතේ මම ආසම තැනක් තමයි මාලිගාව කියන්නේ. මේ ඉතින් මගේ යාළුවා මගේ කකුල් දෙක හොදනවා. මේ හොදනවා කියන්නේ ඇත්තටම මං එක අතකින් මල් ටික අල්ලගෙන අනිත් අතින් ෆෝන් එක අල්ලගෙන හිටපු නිසා එයාම තමයි මගේ කකුලට වතුර දැම්මේ. මට ඉතින් මුකුත් ඒ කියන්නේ අවුලක් නෑ. මොකද එයා මට වඩා බාලයිත් එක්කනේ. කොහොම හරි දැන් ඉතින් මට බයින්න එපා හරිද? මේ කොහොම හරි මේ විදිහට මාලිගාව ඇතුළට අපි ආයෙත් ආවා. ඇවිල්ලා අපි ළමයි මෙන්න මේ වෙලාවල් ටික මතක තියාගන්න. මේ වෙලාවල් වලට තමයි තේවාව තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මල් පූජා කරන්න ගියා. මම ඉතින් යාළුවත් එක්ක එතන වාඩි වෙලා ගාත කියලා හිත පොඩ්ඩක් නිවෙන්න, හිතේ තියෙන ප්‍රශ්න ටිකක් අමතක වෙලා යන්න එතෙන්ට වෙලා වාඩි වෙලා බලාගෙන හිටියා. එතනදී හිතට දැනෙන සැහැල්ලුව ආයෙ ඉතින් වචන වලින් කියලා නිම කරන්න බෑ. අපි ඊට පස්සේ එළියට ඇවිල්ලා එතන ගියා මියුසියම් එක බලන්න. වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි නිසා මම ගත්තේ නැහැ. අපි එතනිනුත් එළියට ඇවිල්ලා රාජාගේ මියුසියම් එක තියෙනවනේ ඒකත් බලන්න ගියා. ඒකෙත් වීඩියෝ කෑල්ලක් ගත්තට පස්සේ තමයි මම දැක්කේ වීඩියෝ කරන්න එපා කියලා දාලා තිනවා. ඒක නිසා මම ඒ වීඩියෝ එක ඩිලීට් කරා. දැන් අපි යන්න හදන්නේ එතන මෙහා පැත්තේ තියෙන අනිත් මියුසියම් එක බලන්න.
එළිය මේ විදිහට මේවා තමයි තියෙන්නේ. එළියට මේ විව් එක නම් ඇත්තටම දකින්න වටින විව් එකක්. ජීවිතේ මම හිතන විදියට පින් කරන්න ඕනේ මේ වගේ තැනකට එන්න. ඒ අතින් අපි ලංකාවේ ඉපදිලා මේ වගේ ගොඩාක් අපිට තැන් තියෙනවා කියන්නේ යන්න ඇත්තටම අපි පින් කරපු මිනිස්සු. දැන් මේ යන්නේ බිසෝ කොටුව බලන්න. හැමදාම මාලිගාවට ගියාට මෙතන එහා පැත්තම තිවිලත් මේකට ගිහිල්ලා නෑනේ කවදාවත්. ඔන්න අද මම මගේ යාළුවවත් එක්කගෙන ආවා මෙතන බලන්න. මෙතෙන්ට කියන්නේ බිසෝ ස්නානාගාරය. එහෙමත් නැත්තම් උල්පැන්නගේ. ඒ කියන්නේ ඒ කාලේ බිසෝවරු නාලා තියෙන්නේ මෙතන කියලා තමයි කියන්නේ. එතන නම් ඇත්තටම හරිම ලස්සනයි. ඒ කාලේ හිටපු කට්ටිය එතන ඉන්න විදිය මට ඇත්තටම හිතාගන්න බෑ. ඇත්තටම වචන නෑ ඒක ගැන කියන්න. දැන් මෙහෙමනම් ඒ කාලේ කොහොමද තියෙන්න ඇතිද? බිසෝවරු නාලා තියෙන්නේ මේකේ කියලා තමයි කියන්නේ නා. ඊට පස්සේ හා පැත්තෙන් එළියට එද්දී අනේ පොඩි ළමෙක් මාළුන්ට පොරි දානවා. හරිද? මටත් ඉතින් ආසාවනේ. මාත් ඉතින් බලාගෙන හිටියා. මේ ඊට පස්සේ පොඩ්ඩක් ඇවිල්ලා වාඩි වෙලා හිටියා එහා පැත්තේ ෆොටෝ ටිකක් ගැහුවා. ගහලා මේ විදියට ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා අපි එතනින් පිටත් වෙන්න ලෑස්ති වුණා. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා අපි ලෑස්ති වුණේ කෙලින්ම ජාවා ලෝන්ජ් එකට යන්න. ජාවා ලෝන්ජ් එකට ගිහිල්ලා ඔයාලව හම්බ වෙන්න එන්නම්. දැන් ඉතින් මේ අපි පුරුදු වෙනවා ජර්මන්. මේ යුනිකේ කියලා දීපුවා. මේ විදියට පොඩි ෂොට් එකකුත් ගත්තා. දැන් ඉතින් අපි ජාවා ලෝන්ජ් එකට ඇවිල්ලා ඕඩර් කරලා තමයි අපි ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඇත්තම කියනවා නම් හරිම ඩිසපොයින්ටඩ්. මොකද මගේ ඕඩර් එක දාලා මට හම්බ වුණේ මං හිතන්නේ විනාඩි 45කටත් එහා ගිහලා පැයකට විතර කිට්ටු වෙන්න ගිහලා තමයි මට මගේ ඕඩර් එක හම්බුනේ. මට කැෂියර් එක ගාවට ගිහිල්ලා කියන්න වුණා මට හම්බුනේ නෑ කියලා. හැබැයි රිවිව් දෙන්න කියලා බෝඩ් නම් උස්සගෙන එනවා. ඕඩර් එක මේ කොහොම හරි දැන් මං අර පැත්තට ගිහිල්ලා මේ ඇතුළට යද්දි එක බෝයි කෙනෙක් හිටියා වේටර් කෙනෙක්. එයාට මම කිව්වා තාම ඕඩර් එක හම්බුනේ නෑ කියලා ගියා. දැන් කියන්නේ විනාඩි 10කට දැන් ඉතින් මෙතන ඉඳලා විනාඩි 10ක විතර මගේ දුක කියනවා. ඒක නිසා මම ස්පීඩ් කරා. මේ තියෙන මගේ ඩ්‍රින්ක් එක. ඩ්‍රින්ක් කියන්නේ මම ගත්තේ ස්ට්‍රෝබෙරි ෆ්‍රැපේ එකක්. මගේ යාළුවා ගත්තේ අයිස් මොකියාටෝ එකක්. කොහොම හරි අපි ඊළඟට ආවා මේ තියෙන්නේ සහස්වෙනේ අච්චාරු පෙරේතයෝ. හැමෝම දන්න තැන. ගෙදර යන්න කලින් මොන හරි ගෙනියන්නත් ඕනේනේ. මම ඉතින් එතෙන්ට ගිහිල්ලා අරගෙන හෙළ බොජුන් එකෙන් අපි දෙන්න දවල්ට කෑවා. ඇත්තටම උදේට කෑවේ. කොහොම හරි දවල්ට කියලා හිතාගෙන කාලා අපි සහස්වෙනෙන් පිටත් වුණා ස්ටේෂන් එකට එන්න ට්‍රේන් එක 3ට ගන්න. හරිද? අන්තිමේට අපිට බදුල්ල යන ට්‍රේන් එකක් එනවා කියලා ආරංචියක් ආවා 1ට. කොහොම හරි අපි ඒක යන ටිකට් උත් ගත්තට පස්සේ දැන් මේ අපි ඉන්න ස්ටේෂන් එකේ කොහොම හරි මම කී හිටියේ ඒ ට්‍රේන් එකේ 3rd ක්ලාස් එකට අපි ගත්ත ටිකට්. හැබැයි ඊට පස්සේ කිව්වා ට්‍රේන් එකේ කමාර වෙනවා කියලා එන්න. අපි කමන්නේ කියලා කලින් යන්න පුළුවන්. අපි එකමාරට ඒ ට්‍රේන් එකේ නැගලා අපි ගෙදර එන්න පිටත් වුණා. කොහොම හරි යාළුවා රාගමින් බැස්සා. මම කෙලින්ම කොළඹට ආවා. කොළඹට ඇවිල්ලා හැබැයි ඔයාලට කියන්න ඕනේ මා යාළුවයි හිටගෙන ආවා රාගමට එනකම්. හරියටම රාගමට එනකම් අපි දෙන්නම හිටගෙන ආවා. ඊට පස්සේ රාගමින් ඉඳලා කොළඹට මම වාඩි වෙලා ආවේ. ඊට පස්සේ මොනවද කියන්න තියෙන්නේ? හරි මේ අහන්නකො ළමයි ඔක්කොටම වඩා මම ඇත්තටම මෙහෙම කියවගෙන යන්නකෝ ඔයාලට අවුල් ඇති නේද?
මට ඇත්තටම කම්මැලියනේ අද මේ vlog එක එඩිට් කරන්න. මොකද මේ vlog එක මම වීඩියෝ අරගත්තේ දැන් සති 2කට විතර කලින්නේ. තාමත් එඩිට් කරන්න නැතුව ඉඳලා කොහොම හරි මේක කරන්න ඕනේ කියලා හිතලා තමයි මම මේ අද කරන්නේ. අනේ ළමයි සින්දු දාලා එහෙම කරන්න කම්මැලි මට. ඊළඟ vlog එකේ හැබැයි මම අනිවාර්යෙන් ප්‍රොමිස් වෙනවා හොඳට vlog එකක් අරන් එනවා කියලා. එහෙනම් අදට මේ vlog එක ඉවරයි. ඊළඟට අපි අනුරාධපුරේ යන vlog එකක් බලන්න ලෑස්ති වෙලා ඉමු. එහෙනම් හැමෝටම ළමයි bye bye, thank you for